සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා ළමයි. ඕගොල්ලෝ අදත් එකතු වෙලා ඉන්නේ from past tag අපේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් ඕගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. වැඩි කතා බහක් නැතුව අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් ළමයි මේ මං ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඒ කියන්නේ දැන් අලුතෙන් අපේ channel එකට ළමයි එකතු වෙනවා. කට්ටිය එකතු වෙනවා. එතකොට හැමෝටම දැනගන්න පොඩි වෙලාවක් කරන් මං ගැන පොඩි විස්තරයක් කරන්න. ඉතින් හැමෝම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ළමයි මම පළවෙනි වතාවට A level කරන්නේ 2022. ඒතකොට පළවෙනි අවුරුද්දේ මගේ කියන්නේ මම ෆස්ට් සයි එකේ විෂයන් තුනම ෆේල්. ඒතකොට මම ජීව විද්‍යාව අංශයෙන් තමයි උසස් පෙළ හදාරවුවේ. ඊට පස්සේ මම ෆස්ට් එකෙන් පස්සේ ආයෙ සෙකන්ඩ් එක කරා ළමයි. එතකොට 2023 තමයි මම සෙකන්ඩ් සයි ලිව්වේ. ඊට පස්සේ සෙකන්ඩ් සයි ලියලා ළමයි එක්සෑම් ලියනවත් එක්කම කියන්නේ එක්සෑම් ලියලා මාසයක් යන්නත් කලින් මම ජොබ් එකකට යනවා. ඉතින් දිගටම ඊට පස්සේ රිසල්ට් එනකම්ම ඒ කියන්නේ මගේ සෙකන්ඩ් සයි එකේ රිසල්ට් එනකම්ම මම ජොබ් එකේ තමයි හිටියේ. ඉතින් රිසල්ට් ආවට පස්සේ මට S3ක් තිබුණේ. ඒක මම දෙවනි පාර කරෙත් උසස් පෙළ ජීව විද්‍යාංශයෙන්. ඉතින් එතකොට මට තිබුණේ S3යි. ඉතින් අර S3ක් තිබුණ නිසා කැම්පස් අහුවෙන්නේ නැහැ කියලා හිතලා මම කැම්පස් දැම්මේ නෑ ළමයි. ආසාවටවත් මම කැම්පස් දැම්මේ නෑ. ඉතින් ඊට පස්සේ ඔහොම ටික කාලයක් ජොබ් එකේම රැඳිලා හිටියා. සාමාන්‍යයෙන් ඊට පස්සේ මට ටිකක් කාලයක් යනකොට ඒ පළවෙනි ජොබ් එක එපා වුණා ළමයි. ඊට පස්සේ මම ජොබ් 3ක් විතර මාරු කරා. ඊට පස්සේ මට තේරුණා මේක හරියන්නේ නෑ. මේක නෙවෙයි මගේ පාර. ඉතින් එහෙම ඉද්දි ළමයි මම ඉගෙන ගන්න තවත් විස්තර හෙව්වා. ඒ කියන්නේ S3 මට මොනවද කරන්න පුළුවන් කියලා මම විස්තර හොයන්න ගත්තා. එතකොට තමයි ළමයි මට ඇග්‍රි ස්කූල් ගැන තොරතුරු හොයාගන්න පුළුවන් වුණේ. ඊට පස්සේ ඉතින් ඇග්‍රි ස්කූල් වලට ආස වෙලා ඇග්‍රි ස්කූල් එකට යන්න ආසාවෙන් ජොබ් එක ඉන්න ගමන්ම මම ඒ කියන්නේ 2025 ඇග්‍රි ස්කූල් එක්සෑම් එකට ඇප්ලිකේෂන් දැම්මා. ඉතින් ජොබ් එකේ ඉන්න ගමන් පාඩම් කරලා 2025 ඇග්‍රි ස්කූල් එක්සෑම් එක ලිව්වා. ඉතින් මම එක්සෑම් පාස් වුණා. ඊට පස්සේ ඉන්ටර්විව් ගිහින් ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වෙලා මේ වෙනකොට ඇග්‍රි ස්කූල් එකට ඇතුළත් වෙලා ඉන්නවා. මම මේ වීඩියෝ එකෙන් කියන්නේ ළමයි A level එක්සෑම් ෆේල් වුණ ළමෙක් කොහොමද ඇග්‍රි ස්කූල් එකට ඇතුළත් වෙන්නේ කියලා. දැන් අපි බලමු ඒ වැඩේ කොහොමද වෙන්නේ කියලා. ඇග්‍රි ස්කූල් යන්න ළමයි ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එතකොට එක ක්‍රමයක් තමයි NEQ 6ට අපිට ඇග්‍රි ස්කූල් එකට යන්න පුළුවන්. ඒ වගේම NEQ 5ට අපිට ඇග්‍රි ස්කූල් එකට යන්න පුළුවන්. එතකොට ඇග්‍රි ස්කූල් මේ වෙනකොට 11ක් තියෙනවා. එතකොට ඒ 11න් ඇග්‍රි ස්කූල් 5ක NEQ 6 ලබා දෙනවා. ඒ වගේම ඇග්‍රි ස්කූල් 6ක NEQ 5 ලබා දෙනවා. හරි ළමයි. එතකොට ඒ level ෆේල් වුණ ළමයෙක්ට ඇතුළත් වෙන්න තියෙන chance එක තමයි NVQ 4 කෘෂිකර්ම ශාස්ත්‍රය සම්බන්ධ සහතිකයක් ලබා ගන්න එක. ඉතින් මේ විදිහට ඕගොල්ලෝ කෘෂිකර්ම ශාස්ත්‍රයට අදාළව NVQ 4 සහතිකයක් ලබාගෙන තියෙනවා නම් ඕගොල්ලන්ට ඒත් පුළුවන් ඇග්‍රි ස්කූල් එකට ආයුධම්පත් යොමු කරන්න. ඕගොල්ලන්ට පුළුවන් එතකොට NVQ 4 සහතිකයක් ඕගොල්ලෝ ගාව තියෙනවා නම් NVQ 5ට ළමයි ඇතුළත් කරගන්න ගැසට් එක ආපුවම ඕගොල්ලන්ට එතකොට අර NVQ 4 සහතිකයෙන් පුළුවන් ඇග්‍රි ස්කූල් වල NVQ 5 සඳහා ඇප්ලිකේෂන් එකක් දාන්න. හරි ළමයි. එතකොට මොනවාද මේ පාඨමාලා? ඕගොල්ලෝ දැන් කල්පනා කරනවා ඇති මොන වගේ NVQ 4 සහතිකයක් තියෙනවා නන්ද මේකට සුදුසුකම් තියෙන්නේ කියලා. හරි. එතකොට පාඨමාලා කිහිපයකට මේගොල්ලෝ අවස්ථාව ලබා දෙනවා. ඉතින් පාඨමාලා මම ඕගොල්ලන්ට දැන් සඳහන් කරන්නම්. පැලතවන් සංවර්ධන සහායක, ඊට පස්සේ කෘෂිකර්ම ක්ෂේත්‍ර සහායක, උද්‍යාන අලංකරණ ශිල්පී, ඒ වගේම භූදර්ශන සංවර්ධන සහායක. ඉතින් මේ කියන ශේෂ්ත්‍රයන් හතරට අදාළව ඕගොල්ලෝ NVQ 4 සහතිකයක් ලබාගෙන තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් කෘෂිකර්ම විද්‍යාලවල ලබා දෙන කෘෂිකර්ම නිෂ්පාදන සහ තාක්ෂණය පිළිබඳ
ජාතික ඩිප්ලෝමාව. ඒ කියන්නේ කෘෂිකර්ම විද්‍යාලවලින් ලබා දෙන NVQ 5 මට්ටමේ ඩිප්ලෝමාවට අයදුම් කරන්න පුළුවන්. ඕගොල්ලෝ මම දැන් අර කලින් කිව්ව NVQ 4 කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සහතිකයක් ඕගොල්ලෝ ලබාගෙන තියෙනවා නම් ඒ වගේම ළමයි මේ සහතිකය අනිවාර්යෙන් ත්‍රිතීක හා වෘත්තීය කමිෂන් සභාව විසින් ලබා දෙන සහතිකයක් වෙන්න ඕනේ. ඒ වගේම ළමයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට සම්බන්ධ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පිළිගන්න සහතිකයක් කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සහතිකයක් තියෙනවා නම් ඒකත් මේ සඳහා සුදුසුකම් ලබනවා කියලා ගැසට් නිවේදනයේ සඳහන් වෙලා තියෙනවා. මම ළමයි ඕගොල්ලොන්ට දැන් ওই කියපු විස්තර සඳහන් ඔය කියපු විස්තර අරන් ආවේ ළමයි 2025 NVQ 5ට ගැසට් එක නිකුත් වුණානේ. අන්න ඒ ගැසට් එකේ තිබුණ පාඨමාලා තමයි ළමයි මම ඔයාලට ඔය සඳහන් කරේ. ඉතින් ළමයි දැන් අපිට NVQ 4 සහතිකයක් ගන්න පුළුවන් ආයතන තියෙනවනේ. සාමාන්‍යයෙන් ඔය තාක්ෂණික විද්‍යාල තියෙන ළමයි දඹුල්ලේ තාක්ෂණික විද්‍යාලයක් තියෙනවා. අම්පාරේ මම දන්නේ විදිහට තියෙනවා. ඒ වගේම ළමයි ප්‍රාදේශීය මධ්‍යස්ථානක් තියෙනවනේ. ඔයගොල්ලෝ දන්නවනේ ඒව ගැන. ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් එහෙම තැනකට ගිහිල්ලා මේ කියව පාඨමාලා වලින් පාඨමාලාවක් හදාarලා NVQ සහතිකයක් ලබාගෙන කෘෂිකර්ම විද්‍යාලවල NVQ 5 ඩිප්ලෝමාවට අයදුම් පත්කම් කරන්න පුළුවන්. ඊට අමතරව තියෙන ඕන සුදුසුකම් තමයි ළමයි O level. ඉතින් A level කරන ළමයි කොහොමත් O level පාස් නේ ළමයි. ඒකට O level NVQ 4 සහතිකයක් හදාගන්න ළමෙක්ට මෙන්න මේ කියන O level සුදුසුකම් තියෙන්න ඕනේ ළමයි. එතකොට O level සුදුසුකම් වෙන්නේ ළමයි දෙවරකට නොවැඩි වාර ගණනකදී ගණිතය සහ විද්‍යාව ඇතුළත් විෂයන් 6කින් සමත් වෙන්න ඕනේ. ඒ වගේම ළමයි අපේ මව් භාෂාව තියෙනවනේ. ඒ කියන්නේ සිංහල හෝ දෙමළ. එතකොට සිංහල හෝ දෙමළ සහ තවත් විෂයන් දෙකකට C පාස් තියෙන්න ඕනේ ළමයි. එතකොට අර ගණන් විද්‍යාව C පාස් අනිවාර්යෙන් අත්‍යවශ්‍ය නැහැ. ගණන් විද්‍යාව පාස් වෙලා තිබුණොත් ඇති. ඒත් එක්කම සිංහලයි ඒ කියන්නේ මව් භාෂාවයි තවත් විෂයන් දෙකකටයි C පාස් තියෙන්න ඕනේ. එතකොට ඔක්කොම විෂයන් 6ක් සමත් වෙන්න ඕනේ ගණන් විද්‍යාව ඇතුළත සහ ඒකෙන් මව් භාෂාවත් එක්ක තවත් විෂයන් දෙකකට C පාස් තියෙන්න ඕනේ. ඊට අමතරව ඉංග්‍රීසි වලට ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි වලට S පාස් එකක් තියෙන්න ඕනේ. ඉතින් ළමයි NVQ 4 සහතිකය හදාගන්න ළමයින්ට NVQ 4 සහතිකයට අමතරව සාමාන්‍ය පෙළ ඔය අධ්‍යාපන සුදුසුකම් ටික තමයි කෘෂිකර්ම විද්‍යාලයක NVQ 5ට ඇතුළත් වෙන්න ඉල්ලන්නේ. හරි ළමයි ඔය ටික තමයි මට ඕගොල්ලන්ට විශේෂයෙන් කියන්න ඕනෙලා තිබුණේ. ඉතින් කෘෂිකර්ම විද්‍යාල සහ මේ වගේ තවත් වැදගත් තොරතුරු ඕගොල්ලන්ට දැනගන්න අවශ්‍ය නම් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඕගොල්ලොන්ගෙන් ආදරෙන් ඉල්ලනවා. හැමෝටම සුබ දවසක්.